ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ channel එකට. අද මට අද පොලොස් ගෙඩියක් හම්බ වුණා. මම මේක මේ අච්චාරු ටිකක් දාගෙන තමයි යන්නේ. මම කපලා සෝදලා අරගෙන තමයි තියෙන්නේ. මම මේ ලුණු ටිකක් කහ ටිකක් දාලා මේක ටිකක් තඹ ගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් හැමදාම උයල කනවට වැඩිය මට හිතුණාද වෙනසක් කරන්න ඕනි කියලා. ඉතින් අපි මේක ලිපෙන් තියාගමු. ඊට පස්සේ අපි මේ වගේ චූටි රතුරු උණු ටිකක් අරගෙන කපලා සෝදලා තමයි මේ අරගෙන තියෙන්නේ. අම්මිරිස්, කුරුදු පොතු කෑලි දෙකක්, සුදු උණු ටිකක්, කහ කුඩු, පොල් රාවි නාකිරි, අබ පේස්ට් එක, ගම්බිරිස් කුඩු මේ ටික තමයි අපට ඕන කරන්නේ. අපි මුලින්ම අම්මිරිස් ටික දෙකට පලා ගමු. ඊට පස්සේ සුදු උණු ටිකයි කුරුදු පොතු ටිකයි හොඳට වංගෙඩියට දාලා කලා ගමු. මේකට ඉගුරු කෑල්ලකුත් දාන්න. මම මේ තලාගත්තු පේස්ට් එක. ඊට පස්සේ අපි බලමු පොලොස් ටික තැඹිලාද කියලා. ගොඩාක් තඹ ගන්නේ නැහැ. බාගෙට තමයි මේ පොලොස් එක තඹ ගන්න ඕන. දැන් මගේ පොලොස් එක නම් තැඹිලා තියෙන්නේ. අපි මේකේ වතුර ටික පෙරා ගමු. ඊට පස්සේ අපි මැටි භාජනයක් පිපේ තියලා අපි විනාගිරි ටිකක් දාලා මුලින්ම රත් කරගමු. ඉතින් උයල කනට වැඩිය හොඳයි මේ වගේ අච්චාරු වදාගත්තාම ටික දවසක් තියාගෙන කන්න පුළුවන්නේ. ඉතින් ඕන විනාගිරි ටික රත් වෙලා තියෙන්නේ. මම මේ වෙලාවේ සුදු ලුණු, ඉඟුරු, කුරුදු පොතු මිශ්‍රණය එකතු කරගන්නවා. දාලා හොඳට මේ වගේ හඳිකා ගන්න. ඒකට කහ කුඩු ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක්, ඒ වගේම මිරිස් කුඩු චූට්ටිත්තක් එකතු කරගන්න. ගොඩාක් මිරිස් දාන්නේ නැහැ. චූට්ටිත්තක් දාගන්න. ඊට පස්සේ අපි අබ පේස්ට් එකනොත් ටිකක් වැඩිපුර එකතු කරගන්න ඕන. මේ අච්චාරුවක රසවත් වෙන්නේ අබ පේස්ට් එකෙන් තමයි. ටිකක් හොඳට කලවක් කරගමු. ඊට පස්සේ අපි අර වතුර බේරෙන්න තියාගත්ත රතුරු උණු ටික එකතු කරගමු. මේ අම්මිරිස් ටිකත් එකතු කරගමු. මේ දේවල් ගොඩාක් තම්ම ගන්න එපා. විනාඩියක් දෙකක් තිබ්බහම ඇති. ඊට පස්සේ අපි අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගමු. ඔයාලගේ රස අනුව එකතු කරගන්න. අපි අර තම්බලා වතුර බේරෙන්න තියපු පොලොස් ටික මේ වෙලාවේ එකතු කරගමු. දැන් ඔයා ලිප ඕෆ් කරගන්න. ලිප ඕෆ් කරගෙන මේ භාජනය ලිපෙන් බා ගන්න. මේක දවස් දෙකක් තුනක් ගියහම තමයි මේකේ රස තියෙන්නේ. ඉතින් පරිප්පු ටිකක් මාළු එකක් එක්කම මේක බත් ටිකක් කන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. ගිහින් එන්නම්. සුබ දවසක්.